ආයිබෝවන් කියලා අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් එදා ඔයාලව අඹේවැල නිව්සීලන්ත ෆාම් එක බලන්න එක්කන් ගියානේ. ඔන්න ඉතින් ඒ වීඩියෝ එකේ අනිත් ටික තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නේ. ඔයාලා කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් බලන්න description box එකට දාලා තියන්නම්. යන ගමන්ම විස්තර කියන්නම්කො තව ටිකක්. අඹේවැල ගොවිපළ 1940 ගණන් වල මුල් කාලයේදී තමයි ආරම්භ කරලා තියෙන්නේ. මේ නිව්සීලන්ත ෆාම් එක නවසීලන්ත රජයේ සහාය ඇතුව ආරම්භ කරාට කළමනාකරණය වෙන්නේ අඹේවැල ගොවිපළ යටතේ. මේ ගොවිපළවල් දෙකෙන් නිව්සීලන්ත ෆාම් එක විතරයි සංචාරකයින්ට විවෘත වෙන්නේ. නුවරඑළියේ ණයට අමතක කරන්නේ නැතුව බලන්න පුළුවන් තැනක් තමයි මේක. කුඩා දරුවන්ට විනෝදයේ වගේම අධ්‍යාපනික වශයෙන් වැදගත් තැනක් විදිහට මේ තැන හඳුන්වන්න පුළුවන්. මුහුදු මට්ටමේ ඉඳන් මීටර 1848ක් පමණ උසින් පිහිටලා තියෙන නිසා මේ ප්‍රදේශයේ තනකොළ හොඳින් වැවෙනවා. ඒ හින්දා මේ ෆාම් එකේ ඉන්න කිරියැලදෙනුන්ට අවශ්‍ය ආහාර මේ භූමියෙන්ම සපය ගන්න පුළුවන්. මේ ෆාම් එකේ එළදෙනුන් විතරක් නෙමෙයි ඉන්නේ. එළුවෝ, හාවෝ වගේ සත්තුත් ඉන්නවා. අපි දැන් මේ ඉන්නේ එළු ගොවිපළේ. බලන්නකො ලස්සන උන්ගේ. මේ තියෙන්නේ චීස් නිෂ්පාදනාගාරය. විවිධ වර්ගයේ චීස් වර්ග නිෂ්පාදනය කරනවා. මෙතනින් උඩහට ගියාම තමයි හාවන් සහ පට්ටි ගොන්නු බලා ගන්න පුළුවන් වෙන්නේ. විවිධ වර්ගයේ හාවෝ මෙතන ඉන්නවා. සත්තුන්ගේ නිදහස නම් ඇහිරිලා ගිහින්. මේ තියෙන්නේ පට්ටිගොන්නු ඉන්න ගොවිපළ. ශ්‍රී ලංකාවේ විශාලතම තනබිම් නිව්සීලන්ත ෆාම් එකේ දකින්න පුළුවන්. නරඹන්නන්ට නැවුම්, කඳුකර වාතය සහ දර්ශනීය දසුන් භුක්ති විඳීමටත් පුළුවන්. නිදහසේ විවේකීව ඇවිදින්නත් පුළුවන්. මහන්සිය විඩාව මගහැර ගන්න නැවුම් එලකිරි වීදුරුවක රස විඳින්නත් පුළුවන් ඔයාලා මෙහෙ ආවොත්. ඉතින් අදත් ඔයාලත් එක්ක මම වටිනා වීඩියෝ එකක් බෙදාගත්තා කියලා හිතනවා. අපේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. පරිසරයේ සුන්දර දේවල් රස විඳින්න. පරිසරයට ආදරය කරන්න. මතක සටහන් පමණක් රැගෙන පිය සටහන් පමණක් තියලා එන්න. අපිව තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් හමු